ඇමරිකාවේ වොෂින්ටන් වල බටහිර එලෙන්බර්ස් වල තියෙන මෙල්ලෝට කියන පුද්ගලයාගේ පෞද්ගලික ඉඩමක තියෙනවා ලිඳක් වගේ සිදුරක්. හැබැයි ඒක ලිඳක් නෙවෙයි. ඒ වරක් මෙල්ගේ අසල්වැසියන් සහ ඔවුන්ට පෙර ඉඩම් හිමියන් කුණු කන්දල් ලෙස භාවිතා කරන ලදී. කාලය සමග මිනිසුන් කුණු කසල, කැඩුණු උපකරණ සහ පැරින් ටයර් හේට යොද දමුවා පමණක් නොව සිදුරු කිසිවිටකත් පිරී නොවන බවත් දක්නට ලැබිණි. අවසානයේ මෙල් මෙම සිදුරු තුලින් අමුතු සිදුවීම් දකින්නට පටන් ගත්තා. ඔහුගේ බල්ලන් සිදුරු අසලට යෑම ප්‍රතික්ෂේප කළා. ඔහුගේ රේඩියෝ අසාමාන්‍ය සංඥා ලබා ගැනීමට පටන් ගත් අතර සියල්ලන්ටම වඩා පෙළිකා වූයේ සිදුරට පතුලන් නොමිති බව දක්නට ලැබීමයි. මෙම වර්ධනය වන අභිරහස මෙල්ට උමුතුවක් බවට පත්විය. විශ්කම්භය අඩි 9යි අඟල් 9ක් වූ මෙම සිදුර අඩි 15ක් පමණ පහළට විහිදී ගිය ගල් රඳවන බිත්තියකින් වට වී තිබිණි. ඉන් ඔබට සිදුර නිමන් නැති අන්ධකාරයට ඇද වැටිනි. මෙල් සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ කුණු ඒට දැමුවා පමණක් නොව අසල්වැසියන් වසර ගණනාවක් තිස්සේ ඒම කරමින් සිටියේය. මෙල්ෙහි පදිංචියට යාමට බොහෝ කලකට පෙර සිටම මෙල් තම අසල්වැසියකින් විමසූ විට එහි සිදුර නොතිබුණු කාලයක් ඔවුන්ට මතක නැත. නමුත් වස්තුන් පතුලට වදින ශබ්දයක් හෝ සුළු දෝංකාරයක්වත් නොතිබුණේ මන්දේ ඔවුන්ට සිතා ගැනීමට නොහැකි වීය. කුතුහලයෙන් පෙළඹුණු මෙල් සිදුර කෙතරම් ගැඹුරුද යන්න පරීක්ෂා කිරීමට පටන් ගත්තාය. දීවරයෙකු වූ මෙල් ඔහු සතුව තිබුණු තංගුස් නූල් වලට රාත්තල් එකක බරක් සවි කර ඒ පහළට පාත් කළේය. තංගුස් නූලේ දිග අඩි 4500ක් වූ අතර තංගුස් නූල සිදුරේ පතුලට ළඟා නොවිය. ඉන්පසු මෙල් තංගුස් නූලට ජීවිතාරක්ෂක බැලුණයක් සවි කර සිදුර තුළට දමා ජලයේ තිබේදයි පරීක්ෂා කර නමුත් බැලුනේ ගොඩට ගත් විට බැලුනේ වියලී තිබිණි. අධිෂ්ඨානශීලීව මෙල් තවත් දීවර නූල් අඩි 5000ක් එකින් එක පාත් කළේය. ඔහු අඩි 10000කට ආසන්න දුරක ළඟා වූ නමුත් තවමත් පතුලක් නොතිබිණි. මෙල්ගේ දීවර නූල් අවසන් වෙමින් පවතී. ඒ වෙන විට මෙල් සිදුරෙන් අඩි 80000ක් පමණ තංගුස් නූල් පහළට යවා තිබූ අතර ඒ තවමත් පතුලක් ස්පර්ශ වී නොතිබිණි. ඔහුගේ අත්හදා බැලීම් අතරතුර ඔහු අමුතු දෙයක් දුටුවේය. මෙල්ගේ බල්ලා සිදුර අසලට යාමට අකමැති වූ අතර සිදුර වටා සතුන් කෘමීන් හෝ පක්ෂීන්ද සිටියේ නැත. මෙල්ගේ අසල්වැසියෙකු ඔහුට අමුතු කතාවක් පැවසීය. ඔහු මෙල්ට පැවසුවේ ඔහුගේ බල්ලා මිය ගිය විට බල්ලගේ සිරුර සිදුරට විසි කළ නමුත් දින කිහිපයකට පසු පුදුම ලෙස බල්ලා ජීවතුන් අතර පෙනී සිටි බවයි. නමුත් බල්ලාට හිමිකරු හඳුනාගත නොහැකි විය. යනුවෙන් මෙල්ට ඔහු පැවසීය. මෙල්ට ඒ තේරුම් ගැනීමට නොහැකි විය. මෙල් කල්පනා කරේ බල්ලා වෙනත් මානයකින් පැමිණියාද යන්නයි. තවත් අමුතු කතා ඇසීමත් සමග මෙල්ට තේරුණා ඔහුට මේ තනිව විසිඳිය නොහැකි බව. ඔහුට උදව් අවශ්‍ය බව මෙල්ට වැටහුණා. 1997 දී අද්භූත සිදුවීම් සාකච්ඡා කිරීම සඳහා බැරෑරුම් ලෙස සැලකීමට හොඳම ස්ථානය වූයේ ලෝපුරා මිලියන ගණනක් ශ්‍රාවකයන් සිටින ගුවන්විදුලි වැඩසටහනක් වන කොස්ට් ටු කොස්ට් HM with ආට් බෙල්ය. මෙල් ආට් වෙත පණිවිඩයක් යවූ අතර ඔහු ටික කලකට පසු ඔහුට කතා කළේය. මෙල් සිදුරු පිළිබඳ වැඩි විස්තර බෙදාගත් අතර ගුවන්විදුලි ශ්‍රාවකයන් මෙම සිදුවීම ගැන වැඩි අවධානයක් යොමු කළේය. සුභාරංචි වූයේ මෙල් ලෝපුරා සිටින පුද්ගලයන්ගෙන් උපදෙස් ලබා ගැනීමයි. ඒ ගැඹුරු මැනීම සඳහා ලේසර් හෝ රේඩාර් භාවිතා කිරීම මෙල්ට ලැබුණු උපදෙස් විය. නමුත් නරක ආරංචි වූයේ දැන් මිලියන ගණනක් ජනතාව සිදුර ගැන දැන සිටි අතර මෙල් ගුවන්විදුලිය හරහා බෙදාගත් තිගිමත පදනම්ව එහි පිහිටීම නිශ්චිතව හඳුනා ගැනීමට පහසුමින් පැවතීමයි. විකාශනයෙන් පසු දින මෙල් ඔහුගේ දේබලට ආපසු එද්දී මෙල්ගේ ඉඩමට පැමිණෙන මාර්ගය මාර්ගබාධක යොදා වසා ඇත. ඒ සිදු කර ඇත්තේ එක්සත් ජනපද හමුදාව විසිනි. හෙලිකොප්ටර් යානා ඔහුගේ දේපල වටා ගමන් කරන ආකාරය දැක්ගත හැකි වූ අතර සිදුර ගැන උනන්දුවක් ඇත්තේ ඔහුට පමණක් නොවන බව මෙල්ට වැටහිණි. මෙල් කියා සිටියේ සිදුරවට පරිසරයේ අමුතු බලපෑමක් ඇති කළ බවයි. නමුත් ඒ ඔහුගේ භූමියට බලපාන්නේ එම සිදුර නිසාද? නැතහොත් හමුදාවේ උනන්දුව නිසාද යන්න ඔහුට තවමත් පැහැදිලි නැත. සතුන් සිදුර ළඟින් වැළකී සිටියත් ඒ අසල ඇති ශාක සාරවත්ව වැඩෙන බව පෙනෙන්නට තිබිණි. රේඩියෝද අමුතු ලෙස හැසිරුණි. මෙල් සිදුරට ආසන්නව රේඩියෝවක් ගෙන එන සෑම විටම චැනලය හොඳට හසු වී පසුව හදිස්සියෙන් වෙන චැනලයකට මාරු වේ. මෙල් එක දවසක් රේඩියෝවේ ගිය සින්දුවක් අසා සිටි අතර එකපාරම නාලිකාව වෙනස් වී බේස්බෝල් ක්‍රීඩාවක් වාදනය වෙමින් පැවතුනද ඔහු හොඳින් හෙට සවන් දුන් විට ක්‍රීඩාව 1967 දී විකාශනය කර ඇති බව ඔහුට වැටහිණි. ඒ මීට වසර 30කට පෙර විකාශනය වූ බේස්බෝල් වැඩසටහනක් වීම පුදුමයකි. ආට් හා මෙල් අතර පළමු ඇමතුම් පැයක් පමණ පැවති අතර පසුව මෙල් දින කිහිපයක් එලෙන්බර්ස් හි රැඳී සිටියේය.
අවසානයේ ඔහු නිවසට පැමිණි විට මං කලින් පැවසූ පරිදි සන්නද්ධ හමුදා නිලධාරීන් විසින් ඔහුගේ දේපළට පිවිසෙන මාර්ගය අවහිර කර ඇති බව ඔහුට පෙනී ගියේය. බර යන්ත්‍රෝපකරණ ගෙනවිත් ඇති බවට සලකුණු තිබූ අතර ඔහුගේ ඉඩමේ ගුවන් අනතුරක් සිදු වී ඇති බව මෙල්ට දන්වන ලදී. කෙසේ වෙතත් අනතුරක් ගින්නක් හා දුමක් පිළිබඳ වාර්තා නොමැත. එසේ තිබියදී අනතුර පිළිබඳ විමර්ශනය අවසන් වනතුරු ඉඩමට ඒමට නොහැකි බව මෙල්ට දන්වන ලදී. මෙහිමේ බාරකරු සමග කතා කිරීමට ඔහු ඉල්ලා සිටි විට සිවිල් ඇඳුමින් සැරසුණු මිනිහෙක් ඔහුට පැවසුවේ ඉඩම තවදුරටත් ඔහුගේ නොවිය හැකි බවත්. ඔහු පිටවන ගියහොත් දේපලේ මද්‍රව්‍ය රසායනාගාරය සොයාගත් බවට පවසන බවය. මෙල් මෙහිමේ බාරකරුට මාධ්‍යයට යන බවට තර්ජනය කළ නමුත් කළු ඇඳුමින් සැරසුණු මිනිසා මෙල්ට පිටවැල් ලෙස පැවසුවේ කිසිවෙකුත් මෙල්ල විශ්වාස නොකරන බව පවසමිනි. දින කිහිපයකට පසු ආඩ් මෙල්ට නැවත කතා කළේය. මෙල් ඔහුට පැවසුවේ අසල්වැසියෙකු වලාකුළු සිදුරු කරමින් සිදුරෙන් ආලෝක කදම්බයක් ඉහළට එන දුටු බවයි. මෙල් මේ තමා විසින් දැක නොතිබුණද ආට් සහ ඇමතුම්කරුවන් කීප දෙනෙකු සඳහන් කළේ මෙම කලාපයේ UFO දර්ශන අතුරුදහන් වීම සහ වෙනත් අද්භූත ක්‍රියාකාරකම් පිළිබඳ ඉතිහාසයක් ඇති බවයි. මෙම සිදුරු පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් වීය. සිදුරු තුලින් වෙනත් කාලයකට යන මාර්ගයක් ඇති බව සමහරු පැවසීය. බොහෝ අදහස් තිබුණත් පිළිතුරු තිබුණේ නැත. මෙල්ට තවදුරටත් ඔහුගේ දේපළට ඇතුළු වීමට හැකියාවක් නොතිබිනි. ඔහු අනිකුත් ප්‍රදේශවාසීන් සමග කතා කළේය. මෙල්ගේ වයසක අසල්වැසියෙකු පැවසුවේ සිදුර වටා ගල් කුළුණු තිබුණු බවයි. තවත් පේක්ෂක සමාජිකයෙකු පැවසුවේ මෙල් ඔහුගේ දේපළ කෙරෙහි ඇති හදිස්සි උනන්දුව නිසා රේඩියෝ වැඩසටහනට කතා කිරීම වැරැද්දක් බවයි. මෙල්ගේ ඊළඟ වැඩසටහනේ පෙනී සිටීමට දිනේ පැමිණි විට ඔහු පෙනී සිටියේ නැත. ඔහු දුරකථනයට පිළිතුරු දුන්නේද නැත. ආඩ්බෙල් සඳහන් කළේ රූපවාහිනී කණ්ඩායම මෙල්ගේ ඉඩමට ගිය බවත් ඔවුන්ට සිදුරු පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නොහැකි වූ බවත්ය. ඔවුන් ඉඩමට යන විට හමුදාව විසින් විශාල යන්ත්‍රෝපකරණ මෙල්ගේ ඉඩමට ගෙනත් තිබුණු බව ඔවුන් දුටුවේ. අවසානයේ මෙල් නැවත පෙනී සිටීමට වසර 3ක් ගත වීය. ඔහුගේ දේපළ යමකු බදු දීමට වසරකට ඩොලර් මිලියන 3ක් ලබා දෙන බව ඔහුට හෙළි කළේය. නමුත් ගණදෙනුවේ දැඩි කොන්දේසි සමග සිදු කිරීමට මෙල්ට සිදු වීය. ඒ මෙල්ට රට හැර යාමට සහ කිසිවිටකත් ආපසු නොයන ලෙසයි. මෙල් ගණදෙනුව බාරගෙන වසර 2ක් ඕස්ට්‍රේලියාවේ ජීවත් විය. අවසානයේදී මෙල්ට තම පවුල මගහැරෙන්නට පටන් ගත් අතර සංචාරය සඳහා නැවත එක්සත් ජනපදයට යාමට තීරණය කළේය. මෙල්ට එසේ නොකරන ලෙස අවවාද කළ නමුත් ඔහු කෙසේ හෝ ආපසු ගියේය. එහි සිටියේදී ඔහු ආර්ට් බෙල්ට් අමතා නැවත ගුවන්විදුලියට පැමිණීමට එකඟ විය. නමුත් වැඩසටහන ආරම්භ වන විට මෙල්ට පැමිණීමට නොහැකි විය. පසුව මෙල් පැහැදිලි කරේ ඔහුගේ බෑනා බැලීමට බස් රථයෙන් ගියේ නමුත් පොලිසිය පැමිණ සියලුම මගීන්ගෙන් ප්‍රශ්න කර වෙනස් බසයකට නංවන ලදී. එකපාරම ඔහුට සිහිය නැති වීය. මෙල්ට සිහිය එන විට ඔහු වෙනත් නගරයක සිටින බව ඔහුට පෙනී ගියේය. දින 12ක් ගත වී තිබිනි. ඔහු මන්තීරුවක අවදි වීය. ඔහුගේ මුදල් පසුම්බිය සහ යතුරු අතුරුදහන් විය. ඔහුට තේරුණා ඔහුගේ අත මොනවාරි වෙලා තියෙනවා කියලා. ඔහු සේට් එකේ යත් නවද්දී ඔහුට පේනවා නිකන් ඔහුට ඉදිකටුවකින් එනපු පාරවත්. ඊට පස්සේ ඔහුට ටික ටික පැහැදිලි කල්පනා වෙද්දී ඔහුට තේරෙනවා ඔහුගේ කටේ ලේ තියෙනවා කියලා. ඒ වගේම ඔහුගේ දතුකුත් කැඩිලා. ඒත් ආර්ට් බෙල් කියන්නේ මේ වගේ කතා ඉස්සරහට අරන් යන්න පුළුවන් හොඳ අත්දැකීම් තියෙන කෙනෙක්. ඒ නිසා මේක මිත්‍යා කතාවක් වුණත් නැතත් මේ කතාව උද්‍යෝගයක් එක්ක ඔහු ඉස්සරහට අරන් ගියා. ඒ වගේ මෙල්ට ඔහුගේ කතාව කරන් යන්න දිගටම ඔහු වැඩසටහනේ ඉඩ අරන් දුන්නා. මං කලින් කිව්ව පරිදි ආර්ට් කියනවා ඔහුගේ පිරිස සිදුර සොයාගෙන ගියා කියලා. උන්ට සිදුර හමු වුණේ නැති වුණාට මේ වටේ තියෙන අමුතු විදිහේ හමුදා ක්‍රියාකාරකම් ගැන සාක්ෂි හමු වුණා කියලා. ඒ වගේ මේ ප්‍රදේශයේ උඩින් පියාසර යානා යන්න බෑ කියලා තහනම් කරලා තියෙනවා. තව ටෙරේසාවා කියන්නේ Google වගේ සිතියම් එන්නත් කලින් තිබුණු සිතියම් වගේක්. මේකේ මේ අපි කතා කරන ප්‍රදේශය ගැන හොයලා බලද්දී ඒ කොටස මෙන්ම මේ වගේ සිතියම් අහක් කරලා තිබ්බා. මේක තහවුරු වුණු සාක්ෂියක්. ආර්ට්ගේ වැඩසටහනට කතා කරපු සමහරු කියලා තිබුණේ ටෙරේසාවාගේ මේ ප්‍රදේශය අයින් කරලා තිබ්බ නිසා මෙල්ලේ අයින් කරපු කොටස සොයාගෙන මිත්‍යා කතාවක් ගොඩනගුවා වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ ගැන හමු වුණු ප්‍රධානතම තොරතුර තමයි ස්වදේශික ඇමරිකානු ග්‍රෝත්‍රය මෙල්ලොත පැමිණ තවත් පතුලන්නේ සිදුරක් විමර්ශනය කිරීමට උදව් ඉල්ලීම. මෙම දෙවන සිදුර පිහිටා තිබුණේ ස්වදේශික ඇමරිකානු භූමියේ නොවේ. ඒ බාක්ස්වරුන් විසින් භාවිතා කරන ලද පොදු භූමියකි. ප්‍රංශය සහ ඉස්පාඤ්ඤ අතර ප්‍රදේශයකින් පැමිණි ජනවාර්ගික කණ්ඩායමක් වන බාක්ස්වරු 1800 ගණන් වලදී මැද භාගයේදී
නෙවාඩාහි පදිංචි වී බැටළුවන් රැක බලා ගැනීම සඳහා එම ඉඩම් භාවිතා කර ඇත. ඔවුන්ගේ ජනතාව අවම වශයෙන් අවුරුදු 200ක් තිස්සේ මෙම සිදුරෙහි තිබූ බවත් ඔවුන් ඒ පූජනීය ලෙස සැලකූ බවත් ඔවුන් මෙලට පැවසීය. මේ අඩි 9කට වඩා පළල් වූ නමුත් ඔහුගේ මෙන් නොව මෙම සිදුර ලෝහ කරපටි සහ ලයිනීන් පොළව ගැඹුරට යවන ලදී. සිදුර උණුසුම් සංවේදනයන් නිකුත් කළ අතර ලෝහය කම්පනය වූයේ හෝ කිසිදු ශබ්දයක් නිකුත් කළේ නැත. මෙල් අහම්බෙන් ලෝහ කරපටි මත මෙවලමත් දැමූ අතර බලපෑම සම්පූර්ණයෙන්ම නිහඬ විය. ඔවුන්ගේ පළවෙනි පරීක්ෂණයේ විදිහට කළේ භාජනයකට අයිස් පුරවලා ඒක අඩි 10 ගණක් යටට යවන එක. ඒ වගේම ඔවුන් තව අයිස් ටිකක් පොළවේ තියා ගන්නවා. මේ දෙකේ තියෙන වෙනස තේරුම් ගන්න. ඊට පස්සේ ඔවුන් යටට යවූ භාජනය ආපසු එළියට ගන්නවා. ඒ භාජනයේ අයිස් පොඩ්ඩක්වත් දිය වෙලා තිබුණේ නැහැ. ඊට වඩා පුදුම දේ ඒවා අල්ලද්දී අතට සීතලක් දැනුන්නේ නැති එක. අනික මේ අයිස් වල කිසි තෙතමනයක් නැහැ. ඒවා නිකන් ලොකු ලුණු කැට වගේ තිබ්බේ. ඔවුන් ඊළඟට කරන්නේ මේ අයිස් කැටවලට ගින්දර අල්ලනවා. හැබැයි ඒ ගින්දරින් අයිස් දිය වුණේ නැහැ. දිය වෙනවා වෙනුවට ඒවා ගිනි අරගන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි මේවා මාස ගාණක් යනකම් එක දිගට ගිනි ගත්තා. මේ වගේ දිගටම වුන් සිදුරට අයිස් යවන්න ගත්තා. ඒ අවස්ථාවලින් තුනෙන් එකකදී මේ අයිස් මේ වගේ දිය වෙන්නේ නැති කැට බවට පත් වෙලා තමයි එළියට ආවේ. මේවයින් හරි උත්තරයක් ගන්න බැරි නිසා එක බාස්කට් පුද්ගලයෙක් සිදුර ඇතුළට යන්න කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. හැබැයි වෙන කිසි කෙනෙක් ඒකට කැමති වුණේ නැහැ. ඒ නිසා වුන් කලේ බැටළුවෙක් මේ සිදුර ඇතුළට යවන එක. ඒත් මේක ඇතුළට යන්න ගෙනාපු බැටළුවාට ඒක ඇතුළට යන්න කිසි කැමැත්තක් තිබ්බේ නැහැ. සිදුර ළඟට යන්න මේ සතා බය වෙලා කෑ ගහලා තියෙනවා. හැබැයි මොවුන් බැටළුවාට අඩි 1000ක් විතර පහළට යවනවා. ඔවුන්ට එවිට අමුතු විදිහේ ශබ්දයක් ඇහෙනවා. ඊට පස්සේ ඔවුන්ට බැටළුවාව විනාඩි 30ක් සිදුර ඇතුලේ තියලා එළියට ගන්නවා. බැටළුවාගේ කිසි සෙලවීමක් තිබ්බේ නැහැ. පිටින් බලද්දි කිසි වෙනස් වීමක් තිබුණෙත් නැහැ. හැබැයි බැටළුවා මිය ගිහින් මේ බාක්සරු අතරේ ඉඳියා ඒක මස් කපන්නේ. ඉතින් ඔවුන්ට කියලා බැටළුවාගේ මරණ පරීක්ෂණය කරන්න මේ බැටළුවා කපනවා. මේක නිවැරදි ක්‍රමයක් නොවුනත් බැටළුවාට මොකද උනේ කියලා ඔවුන්ට දැනගන්න ඕන වුණා. මුලින්ම ඔවුන්ට තේරුණ දේ තමයි එළියෙන් කිසි වෙනසක් නොවුනට ඇතුළතින් මේ බැටළුවා සම්පූර්ණයෙන් පිච්චිලා තිබ්බේ. ඒ වගේ මෙල් විස්තර කරන විදිහට ඒ මුළු එක ඇතුළේම ලොකු ගෙඩියක් වගේ දෙයක් තිබිලා තියෙනවා. ඒ එක්ක මේ ගෙඩිය හෙලවෙන්න පටන් අර ගන්නවා. ඊළඟට ඔවුන් මේ ගෙඩිය කපලා තියෙනවා. ඒ ගෙඩිය ඇතුලේ මෙල් කියන විදිහට දැන් ඉපදුණු සතෙක් වගේ අමුතු සතෙක් ඉඳලා තියෙනවා. ඒ සතාට මිනිහ ගැස් තමයි තිබිලා තියෙන්නේ. ඔවුන් බලාගෙන ඉද්දි මේ සතා මේසේ කොණ්ඩ වෙනකම් බඩ ගාගෙන ගිහින් තියෙනවා. මෙල් කියන්නේ ඔහුට හිතුණු විදිහට මේ ජීවියාට ඕනේ ආයේ සිදුරට යන්නයි. ඉතින් ඔවුන් මේ අමුතු දියරයක් වගේ සතාව අරගෙන පැය දෙකක් වගේ පරීක්ෂා කරනවා. මෙල් කියන විදිහට ඒ සතාත් මිනිසුන්ව පරීක්ෂා කරනවා. ඊට පස්සේ කොහොම හරි මේ ජීවියා ඔවුන් දිහා බල්ලා එකපාරම සිදුරට පන්නනවා. මෙල් මේ පරීක්ෂණයට නවාඩා වලට එන්න කලින් ඔහුට පිළිකාවක් තිබිලා තියෙනවා. ඔහුට තිබිලා තියෙන්නේ තව මාස 6ක් ජීවත් වෙන්න. හැබැයි මේ සිද්ධියට පස්සේ මෙල්ගේ පිළිකාව සම්පූර්ණයෙන්ම හොඳ වෙනවා. ඔහු හිතනවා ඔහුව හොඳ කරේ අපි මේ කතා කරපු සත්වයා කියලා. මෙල් කියන විදිහට එතනින් පස්සේ ඔහු ජීවිතේ වෙනස්ම විදිහකට තේරුම් ගන්නවා. හැබැයි ඒත් එක්කම ඔහු මෙච්චර කල් විස්තර කරපු රේඩියෝ වැඩසටහන ඉවර වෙනවා. මාස ගානකට පස්සේ ආයේ මෙල් කොස් ටු කොස් වැඩසටහනට කතා කරා. මේ කතා කරලා මෙල් ආට්ට හරි අමුතු දෙයක් කීවා. ඒ තමයි ඔවුන්ට හමු වුණු අයිස් කැටවල අමුතු දෙයක් හමු වුණා කියලා. ඔහු කිව්වේ මෙතනදී බාක්ස් ජාති කෙනෙක් ඔහුගේ කැබින් එක රස්නේ කරන්න මේ ගිනි ගන්න අයිස් කැට වලින් කීපයක් අරන් ගිහින් ඔවුන්ගේ උදුනට දාලා තිබුණා. මං කලින් කීවා වාගේ මාස ගාණක් මේක ගිනි අරන් තියෙනවා. ඒ වගේම මේ අයිස් වලින් අපේ වටේ තියෙන සීලුම තෙතමනේ ඇදලා ගන්නවලු. ඒ නිසාම මේ කැබින් එකේ හැම වෙලේම වීලි වාතයක් තමයි තිබිලා තියෙන්නේ. ඒක හොඳටම තේරෙන තැනක් තමයි මේ කැබින් එක ඇතුලේ වතුර රත් කරද්දී එතනින් එන දුම මෙන්ම මේ අයිස් කැට වලට ඇදලා ගැනීම. දවසක් මේ උදුන කඩාගෙන පොළොවට වැටිලා තියෙනවා. මේ වෙලාවේ මේක අයිති පුද්ගලයා ගෙදර ඉඳලා නැහැ. ඔහු සතියකට පස්සේ ගෙදර එද්දී ඔහුගේ මුළු කැබින් එකම ගිනි අරන් දූවිලි බවට පත් වෙලා. ඔහු දවස් කීපයකට ඔහුගේ සහෝදරයා හා නතර වෙන්න යනවා. ඊට පස්සේ මාසයකට පස්සේ ඔවුන් මේ කැබින් එක තිබ්බ තැනට එද්දී ඔවුන්ට දැක් ගන්න පුළුවන් වෙලා තියෙනවා අර උදුන පොළවෙන් අඩි 5ක් යටට ගිලා බහැලා. ඒ වගේම පුදුමේ තමයි ඒ ඇති වෙලා තියෙන සිදුර හරියටම වෘත්තාකාර විදිහට තමයි තියෙන්නේ. මෙල්සා ඔහුගේ අනිකුත් පරීක්ෂකයෝ කියන්නේ මේ උදුන මගින් තවත් කලින් වගේ පතුලන් නොමිච්ච සිදුරක් හැදෙනවා කියලයි. මේ පොඩි උදුන උස්සලා උඩට ගන්න කාටවත්ම බැරි වෙනවා. ඒකට ලොකු දොඹකරයක් ගේන්න වෙනවා. තව මේක පරීක්ෂා කරන් යද්දී මෙල්ට බාක්ස් ජනතාව කියලා තිබුණේ කලින් අර සිදුරෙන් එළියට ආවා වගේ ජීවීන් එළියට ඇවිල්ලා
ඔවුන් අතර වෙලා ඉන්න පැතිවලට ඇවිල්ලා යනවා කියලයි. ඔවුන් එක මොකක් හරි අමුතු දෙයක් කියලා විශ්වාස කරන්න පටන් අරන් තියෙනවා. මේ සිදුර වටේට වෙනදා හිටියේ නැති අමුතු විදිහේ පාට වලින් සමන්විත කුරුල්ලෝ පියාඹනවා. හැබැයි මේ කුරුල්ලෝ ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? කුරුල්ලන්ට වෙඩි වදින්නේ නැහැ කියලා. ඔවුන් මේක පූජනීය දෙයක් කියලා හිතනවා නම් වෙඩි තියලා පරීක්ෂා කරනවාද කියලා පොඩි ප්‍රශ්නයක් වුණා. කොහොම හරි ඔවුන් තව දෙයක් විශ්වාස කරන්න ගත්තා. ඒ තමයි අර ආව සත්වයා රේඩියෝ එක මාර්ගයෙන් බීට් හා කික් කියන තරංගකමේ ඔවුන් සමග සංනිවේදනය කරන්න හදනවා කියන එක. ඒ වගේම ඔවුන් බාස්වරුන් කියලා තිබුණේ මේ අයිස් ගොඩක් භයානකයි. මේක වැරදි කෙනෙක් අතට දෙන්න බෑ කියලයි. සමහර විට ඒක නිසා අපේ ලෝකෙ විනාශ වෙන්නත් පුළුවන් කියලයි. මේ ඔක්කොම අහන් ඉඳලා ආට් මෙල්ගෙන් අහනවා ඔවුන් අතරුණු මේ කතාවේ පටිගත කිරීමක් තියෙනවද කියලා. ඇත්ත වශයෙන්ම බාක්ස්වරුන්ම සංනිවේදනයේ පටිගත කර ඇත. ජයාරූප හා අනිකුත් සාක්ෂි සමග අනාගතයේදී ආට් සමග බෙදා ගැනීමට ඔවුන් එකඟ වීය. නෙවාඩා වෙත අහපව් ගොස් ඔහුට හැකි සෑම දෙයක්ම රැස් කරන බවට මෙල් පොරොන්දු වීය. නමුත් ඒ ඇමතුමෙන් පසු මෙල් අතුරුදහන් වීය. ඔහු ආට්ගේ ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීම නැවැත් වූ අතර අවසානයේ සම්බන්ධතාව විසන්දි විය. වසර 5ක් ගත වූ අතර මෙල්ගේ සිදුරු පිළිබඳ කතාව සෙමින් මැකී ගිය අතර පිළිතුරු වලට වඩා ප්‍රශ්න ඉතිරි විය.